ආපදාවෙන් බලපෑමට ලක් වූ වී ධාන්‍ය වර්ග වී තියෙනවා ධාන්‍ය වර්ග බඩිරිඟු වැනි ඒවා සඳහා හෙක්ටයාරයකට 1,50,000ක දීමනාවක් දෙනවා. අපේ අපේක්ෂාව තියෙන මොකද්ද? මේ කුඹුරු යලි වගා කරන්න ඕන. බිම් සකස් කරන්න දෙනවා. ශ්‍රම කුලිය දෙනවා. ජීවත් වෙන්න පොඩි ගාණක් තියෙනවා. නැවත මේ 1,60,000ම වගා කරන්න අපි උත්සාහ කරනවා. සමහරටම බැරි වෙයි. තැන් කීපයක් තියෙනවා වගා කරන්න බැරි. අපි ඒ ගැන වෙනම බලමු. හැබැයි පළමු කොටම 1,50,000 දෙනවා. ඒ වගේම හැමදාමත් මෙවැනි වියසෙන්දී එළවලු ගැන කල්පනා කරන්නේ නෑ. එළවලු වගාව. එළවලු වගා හෙක්ටයාර ගණන් කරන්නේ හරි අඩුවෙන් කුඩා ගොවි බිම් ප්‍රමාණයක් තමයි කරන්නේ. එළවලු වගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ 2ක දීමනාවක් දෙනවා. දැන් මුදල් ටික වෙන් කරනවා මේ අද සිට අද චක්‍රයක නිකුත් කරනවා. හැබැයි අපේ අමාත්‍යංශ අපේ නිලධාරීන් සමත් වෙන්න ඕන. එළවලු නැවත වගා කරන්න ඕන. කුඹුරු නැවත වගා කරන්න ඕන. අපේ අපේක්ෂාව වෙන්නේ මේ බිඳ වැටුණු ආර්ථිකේ අපි නිකන් දෑත් දෙක කම්බුල් වලට තියාගෙන අනේ අපොයි කියලා බලන්න නෙමෙයි අපි මේ ආර්ථිකය සූදානම් කරන්නේ. බිඳ වැටුණු තැනින් යලි නැගිටවන්න ඕන. නැගිටවන නම් කුසකර්මාන්තය ප්‍රමුඛයි. සාමාන්‍යයෙන් වියලි කලාපවල යල මහ තිබුණට උඩරට කලාපය යල මහ කියලා නැහැ. හැමදාම වගා කරනවා. ඒ නිසා අපි ලක්ෂ 2ක දීමනාවක් දෙනවා හෙක්ටයාරයකට. ඔවුන් වගා කරන භූමි ප්‍රමාණය අනුව ඔවුන්ට ඒ මුදල් ලබා ගන්න පුළුවන්. යලි වගා කරන්න කියලා අපි ගොන් ජනතාවෙන් ඉල්ලා ඉනවා. අපේ රාජ්‍ය නිලධාරීන් අපි ඉල්ලා සිටිනවා. නේද? ඉතා වේගයෙන් මේ සංඛ්‍යා දත්ත තෝරාගෙන හොයාගෙන මේ ගොවි ජනතාවට මේක ලබා දෙන්න කියලා. ආපදාවට බලපෑමට ලක් වූ සත්ත්වපාලන ගොවිපළවල්. අපේ ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම අපි කල්පනා කරනවා මේ ව්‍යසනයෙන් අපිට හිතා හොඳ ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් සතුන්ගේ ප්‍රමාණය පිළිබඳ ක්‍රමයක් අපිට අවශ්‍යයි. හැබැයි අපිට අද එහෙම ක්‍රමයක් නැහැ. නමුත් පශු වෛද්‍ය කාර්යාලය මේ සත්ත්ව ගොවිපළ ලියාපදිංචි කරලා තියෙනවා. අන්නේ පශු වෛද්‍ය කාර්යාලය ලියාපදිංචි කරලා තියෙන සෑම සත්ත්ව ගොවිපළකටම කුකුළු ගොවිපළක් නැවත කුකුළු ඇති කරන්න. නේද? සූකර ගොවිපළක් නැවත පටන් ගන්න. අපි ලියාපදිංචි සෑම සත්ත්ව ගොවිපළකටම රුපියල් ලක්ෂ 2ක බැගින් දීමනාවක් ලබා දෙන්න තීරණය කළා තිබෙනවා. ඒගොල්ලන්ට අපි ලබා දෙන්න ඕන. නැවත ආර්ථිකය පණ ගන්නන්න. ඒ වගේම දීවර බෝට්ටු. අපේ ආර්ථිකයේ විශාල බලපෑමකට ලක් වෙනවා. අපිට ඕනකම තියෙන කුමක්ද? යලි මේ ආර්ථිකයට පණ දෙන්න. දීවර බෝට්ටු සියල්ලම රෙජිස්ටර් වෙලා නැති ප්‍රශ්නයක් තියෙනවද? දැන් රෙජිස්ටර් වෙලා තියෙනවා. රෙජිස්ටර් වෙලා තියෙන ඕනෑම දීවර බෝට්ටුවක් පූර්ණ හානියට පත් වෙලා තියෙන මුදියන්න බැරි නම් අපි මේ හැම බෝට්ටුවකටම රුපියල් ලක්ෂ 4ක දීමනාවක් දෙන්න යෝජනා කරනවා. අපි මේ පරිපූර්ණක ඇස්තිමේන්තුව වරා වෙන් කළා තියෙනවා රුපියල් ලක්ෂ 4ක දීමනාවක් දෙන්නේ බෝට්ටුවකට. තනි සුළු සුද්‍ර ව්‍යාපාර පිළිබඳ සාකච්ඡාවක් කරා කර්මාන්ත ඇමතුමා සහ නියෝජ්‍ය ඇමතුමා සමග. ඔවුන් අපිට පැකේජ් එකක් ඉදිරිපත් කරා. මයික්‍රෝ අයට මෙහෙම දුන්නොත් ඇති, සුළු අයට මෙහෙම දුන්නොත් ඇති නේද? ඊට පස්සේ ටිකක් ලොකු අයට ලක්ෂයකමාරක් දුන්නොත් ඇති කියලා. අපි පොඩි මධ්‍යම ලොකු ભેදකින් තොරව ලියාපදිංචි කළ තියෙන සෑම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකටම නැවත තමන්ගේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම සඳහා රුපියල් ලක්ෂ 2ක දීමනාවක් දෙනවා. මේවා පටන් ගන්න ඕන අපෝ. අපිට අවශ්‍යකම තියෙන මොකක්ද? මම නැවත කියන්නේ. අපි හුල්ල ඉඳ බලන් ඉඳලා හරියන්නේ. මේවට අපි පණ දෙන්න ඕන. මල් වගා කරන කෙනෙක් හිටියනම් මල් ටික ගහගෙන ගිහිල්ලා නම් ඒ මල් වගාවට අපි හයිය දෙන්න ඕනේ. ගොවිපළට දෙනවා ලක්ෂ 2ක්. සමහර විට තමන්ගේ මුළු ගහගෙන ගියපු දේපල මේ තරම් නොවටින්න පුළුවන්. හැබැයි මේක ගන්න ඕන ඉදිරියට. ඊට පස්සේ අපි ලේඛන හැදුවොත් මල් ගස් ගන්නට මෙච්චරයි. ඕක හොයන්නේ කොහොමද? ඒ නිසා රෙජිස්ටර් කරපු මම හිතනවා මේ කර්මාන්ත අමාත්‍යාංශයෙන් මෙම රෙජිස්ටරයක් තියෙනවා කියලා ඒගොල්ලෝ කිව්වා. අන්නේ හැම දිනාටම මේ ආපදාවට ලක් වෙලා තිබුණා නම් ලක්ෂ 2ක දීමනාවක් දෙනවා. ඒ වගේම අද මහ බැංකුව චක්‍රලේඛනයක් නිකුත් කරනවා. බැංකු මට්ටමින් යම් මොරිටෝරියම් එකක් දෙන්න ඒ ව්‍යාපාරිකයන්ට. අද චක්‍රලේඛනයක් නිකුත් කරනවා. ඒ වගේම අපි ඉන්ෂුරන්ස් සමාගම් එක සාකච්ඡා කරලා තිබෙනවා. අපි දන්නවා මේ ඉන්ෂුරන්ස් සමාගම් වල මේ වචනයක් එල්ලෙනවා. නමුත් අපි ඒවා දැන්ට මුදල් අමාත්‍යාංශ කැඳවමින් ඉන්ෂුරන්ස් සමාගම් කැඳවමින් මේවට රක්ෂණ වාරික ගෙවීම සඳහා අපි කල්පනා කරමින් තිබෙනවා. ඒ වගේම නැවත ගොඩනැගීම සඳහා මේ 2025 අයවැය ලේඛනයෙන් අපි මිලියන 80000ක් වෙන් කළා තිබෙනවා. සුළු මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ණය දෙන සහන ණය යෝජනා ක්‍රම. තරුණ අයට, සුළු මධ්‍ය පරිමාණ අයට, කාන්තාවන්ට මේ ආදී විවිධ යෝජනා ආරා මිලියන 80000ක් තියෙනවා. අන්නේ මිලියන 80000 වැඩි ප්‍රමාණයක්
ප්‍රමුඛතාවෙන් මේ බිඳවැටුණු කර්මාන්ත ගොඩනැංවීම සඳහා ණය ආධාර ලබා දෙන්න කියලා අපි කර්මාන්ත අමාත්‍යාංශයට යෝජනා කරන්න කැමතියි. එතකොට අපිට යලි මේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අපිට නගා සිටවන්න පුළුවන්කම තිබෙනවා. ආපදා බලපෑම හේතුවෙන් හානි වී ඇති ව්‍යාපාරික ගොඩනැගිලි සඳහා හානිපූර්ණය ව්‍යාපාර ගොඩනැගිලි හානි වෙලා තියෙනවා. හැබැයි එක එක ප්‍රමාණයෙන් තියෙන්නේ ඒ වගේ යම් තක්සේරුවක් අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒකකයකට උපරිම ලක්ෂ 50 දක්වා හානිපූර්ණ දීමනාවක් දෙන්න අපි කටයුතු කරනවා. ලක්ෂ 50 දක්වා ව්‍යාපාරය නැවත ආරම්භ කරන්න, ගොඩනැගිල්ල නැවත ආරම්භ කරන්න. හැබැයි ඒ ගොඩනැගිල්ල හානියට ලක් වෙලා තියෙන ප්‍රමාණය අනුව ලක්ෂ 50ක් දෙනවා එවැනි ගොඩනැගිල්ලක් නැවත ආරම්භ කරන්න.